දැන් මම දැන් ඔබතුමා කරපු චෝදනාවට මම අනිවාර්යෙන්ම ඔබතුමාට නඩු දානවා. ඔයා ඉන්නේ කියනකම් මට ඉන්න බෑ. ඔබතුමා ප්‍රශ්නේ ඉදිරිපත් කරේ කොහොමද? ඉවත් කරේ දැන් දෙපාරක් කිව්වේ. මේ මෙතන ගැටුමක් ඇති කරගන්න දෙයක් නෑ හරියට. එන උත්තර දෙන්න. හරි නමස්කාර. උත්තර දෙන්න. පොඩකිනකෝ. ඔය කාරණාමයි කිව්වේ. ඕකමයි කියන අමු බොරු නෑ. අන්න ඔන්න කැත වැඩක් කරනවා. ඉන්න කියන්න එපා. ඔයා ඉන්න කියනකම් මට ඉන්න බෑ. පොඩ අහගන්න. දැන් ඔය කරන්න හදන දැක්කද? ප්‍රභාකරන්ට සමාන කරන්න. හරි. පොඩ ඉන්න නෑ. ඔන්න චමුදිතගේ නිර්වත එළියට එනවා. හරි ලස්සනයි. very good. මේ කෝට් එකක් ගාගෙන ඉන්නේ ඇතුලේ අමු හෙලියල්. හරි කියන්නකෝ කතා. නෑ ඔබතුමා අමු හෙලියල්ලින් ඉන්නේ. ඒක එතනට වැටෙන්න එපා. හරි එතනට වැටෙන්න එපා. ඔබතුමා නිකන් මේ ප්‍රභාකරන්ට සමාන කරන්නයි නෑ මොකද්ද සොයිරියත්තේ මම මොකද්ද කිව්වේ ප්‍රභාකරන් කියපු කතාවත් එක්ක සමාන කරේ නෑ කියන්න උඩ දැන් පැහැදිලිව කියන්න දැන් මම දැන් ඔබතුමා කරපු චෝදනාවට මම අනිවාර්යෙන්ම ඔබතුමාට නඩු දානවා. Oh my god. ඔබතුමා කියන්න මම ප්‍රභාකරන් දැන් කියපු කෑල්ල වගේ මොකද්ද කිව්වේ කියලා ශ්‍රී ලංකා ඉස පාටක් ඉන්දියා ඒකට ඉස්සලා කිව්ව කෑල්ල කියලා මොකද්ද ඔය ඉස්සලා ඊට ඉස්සලා ඔකට වෙන හැරයක් දැක්කුවා මම කිව්වේ දෙන්න බෑ මම කතා කරන්නේ නෑ එයාට අයිති අතර කතා කරන්නේ ඔය තුන් දෙනා කතා කරන්නේ නෑ අපි තුන් දෙනා කතා කරන්නේ ඔය තුන් දෙනා කතා කරන්නේ අපි තුන් දෙනා කතා කරන්නේ ප්‍රෝග්‍රෑම් එකේ ඒක ඔයාගේ වර්ෂන ඔයා කරගෙන යන්නේ අපි නෑ නේ නං නෑ උත්තර දෙන්න උත්තර දෙන්න කියන ඔයා දැන් කරපු බලු වැඩේ බලන්නකෝ කටකටවන් ඉන්න කියන්න බෑ එහෙම නෑ ඔයා උත්තර දෙන්න ඔයා ප්‍රශ්නයක් අහනවා ඔයා ප්‍රශ්නයක් අහන්න මෙයා පයින්නවනේ ඔයා පයින්නවනේ ප්‍රෝග්‍රෑම් එකේ ආකෘතිය වෙනස් කරනවට බෑ එන්න කියන්නේ එන්න කියන උත්තර දෙන්න ඒ මොන මගුලට දෙවෙන්න ඕනේ Yeah, boy. මගුල මොකද්ද කිසිම අවශ්‍යතාවයක් නෑ ඔයා හිතන්න මගුල මොකද්ද කියලා මම දන්නේ නෑ මොකද්ද මොන මගුලද කියලා බයිට් එකට ගන්න ඕන නම් මට ඔයගොල්ලෝ බයිට් එකට ගන්නත් පුළුවන් මට පුළුවන් බයිට් එකට නෑ බයිට් එකක් කරගන්න එපා මේක අපි මේක ප්‍රෝග්‍රෑම් එකක් විතර කරමු ප්‍රෝග්‍රෑම් එකක් කරන්න හරි ඔයා ගරුත්වෙන් ප්‍රෝග්‍රෑම් එක කරන්න ඇඟිල්ල දික් කර ත්‍රෙට් කරන්න එපා අයි මොකද ප්‍රශ්නේ වාට YouTube එකේ ආතල්ලයක් ගන්න මට කිසි ආතල්ලයක් මේ මීහට වෙලා තියෙනක බලන්න ඔයාගේ ත්‍රෙට් වලට බය වෙන මිනිස්සු මේ නෑ ඒක මත මතක තියාගන්න ඔයාගේ ත්‍රෙට් වලට මම බයත් නෑ ඉතින් එච්චරම කියන්නේ ඉතින් ඔයාගේ ත්‍රෙට් වලට බය නම් මෙතෙන්ට එන්නේ නැහැ ඒක තමයි කියන්නේ අපිත් බය නෑ අපි කාට බය බල් බොරු කියන්න දෙන්න එපා මේකයි කාටට බය වෙන්නේ නැහැ බල් බොරු කියන්න එපා කාටට බය වෙන්නේ නැහැ බාකරන්ට සමාන කරන්න ගන්න එපා ඔන්න ඔයාගේ නපුංසක දේශපාලනේ නපුංසක දේශපාලනේ ප්‍රශ්නේ ගෙනාව වැරදි වාගේ ප්‍රශ්නට උත්තර දෙන්න කතා ගන්න කොන්න කැමතියක් කියන්න ඔයා වගේ ප්‍රශ්න මම උත්තර දෙන්නේ නැහැ දැන් මම අහපු ඕන දෙයක් කියාගන්න වාගේ ෂෝ එකනේ දැන් ඒකනවා කිව්වේ ප්‍රශ්නේ මොකද්ද අතල්ලා ගන්න උත්තර දෙන්න ඔයාගේ මේ શબ્ද තරම් බය වෙන්නේ නැහැ හරි ඒක මතක තියාගන්න බය වෙන්නේ නැහැ ඔයා මේ අවතරම කියන දාට શબ્ද වලට බය වෙන්නේ ඉතුරු මෙතන නැහැ අපිත් බය වෙන්නේ නැහැ මේක මතක තියාගන්න නැහැ මේ සතපයි YouTube නාලිකාවක් තියාගෙන ආන්නේ මේ YouTube කතා කරා පොරක් නෙමෙයි ඔයා එහෙට මෙහෙට යන මං ඉතින් කියන්නේ මොකද්ද කියලා ඔයාත් ලේවල් ලොකු පොරක් කියලා කතා කරන්න එපා ඔයා ඔයා ප්‍රභාකරන්ට සමාන කරලා මේ ප්‍රශ්නේ අහන්න ඉස්සෙල්ලා ඔයා ඉස්සෙල්ලා මේක අහංගිර මිනිසුන්ට වුණා එයා උත්තර දෙන්න හරි නමස්කාර හරි පොඩ කියනකෝ
ආපු ප්‍රශ්නෙට උත්තර දෙන්න පුළුවන් නම් උත්තර දෙන්න එච්චරයි. ආසක් ඇහුවේ නෑ. ඔබතුමාට මාව බලෙන් ගේන්න බෑනේ. මම කැමැත්තෙන් එන්න ඕනේ. හරි. එහෙම නැත්නම් මට සල්ලි ගෙවලා මෙතනට ගෙනල්ලා නෑනේ. හරි. සල්ලි දීලා මේ කවුරුත් නෑ, ගෙනල්ලා ඒක තමයි මම කියන්නේ. කවුරුත් ඒතර ගෙනල්ලා සල්ලි දීලා නෙමෙයි මම මෙතනට ආවේ. ඒතර මම මෙතනට එන්නේ මගේ හෘද සාක්ෂිය පිරිසිදු නිසා. මං අවංකව මේකට උත්තර දෙන්න දන්න නිසා. හරි. හැබැයි ඒක ඔබතුමාලා වැරදි විදියට නෑ පහත් විදියට ওই විදියට කරනවා නම් මොකද්ද ඔබතුමා නෑ 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 පහත් විදියට දැන් මේකනේ ප්‍රශ්න කතාව අපි මෙතන ගැටුමක් ඇති කරගන්න අවශ්‍ය නෑ නැහැ. නෑ ඕනේ නෑ ඇත්තටම කතා කරලා දැන් නෑ ඔබතුමාලා තීරණය කරලා ඉවරයි මම ප්‍රභාකරන් කෙනෙක් මේ මෙතන ගැටුමක් ඇති කරගන්න දෙයක් නෑ. හරි. ඔබතුමාගේ human clearance ගේ වෙනසක් දකින්නේ ප්‍රශ්න නෑ. ඒක ගැටලුවක් නෑ. මම ඇත්තටම ඔබතුමාගේ යාගේ වෙනසක් දකින්නේ නෑ, ප්‍රශ්න නෑ. මට අර කියපු අමුගාවේ කියන එකම තමයි කියන්නේ තියෙන්නේ. හරි මටත් ඔබට කියන්න පුළුවන් අමුගාවේ කියලා. ඔබ මට අමුගාවේ කියනවා නම් මටත් ඔබතුමාට කිව්වේ නෑ මම. මටත් කියත හැකි ඒ කතාව එච්චරයි. ඔබතුමාලා මට චෝදනා කරනවා වගේ මම කියන ඔබතුමාලා කොන්ත්‍රාත්තුවක් ගන්න නෙමෙයි. මේ කොන්ත්‍රාත්තුව ඇතුලේ ඔබතුමාලට චරිතයක් ඝාතනය කරන්න ඕනම් පුළුවන්. ඒක තමයි මේ කාරණේ. හරි. ඒතකොට පැහැදිලිව ඔබතුමාලා තුන්දෙනාම මට පේන්නේ කොන්ත්‍රාත්තුකාරෝ තුන්දෙනෙක්. හරි. ඒ කොන්ත්‍රාත්තුකාරෝ තුන්දෙනෙක් ඇතුළේ මම මේක මට කියන්න ඕනේ නැහැ. මම ආද දේශපාලන නොකර. ඒක ජනතාව තේරුම් ගනින්නේ. ජනතාව තේරුම් ගන්නේ අපි කොන්ත්‍රාත්තුකාරයද කියලා. අපි දැකලා තියෙනවා. ඔබතුමාගේ සමහර ඒවාට මිනිස්සු කියන්නේ අපිට කියනවා වගේම ඔබතුමාලට කියනවා. ඔබතුමාලා සමහරට හිතන මේ මාධ්‍යවේදියා කියන වීදුරුව ඇතුළේ ඔබතුමාලට ආරක්ෂාව තියෙනවා. අපි තන් දෙන්න දේශපාලන නිසා අපිට උන්තරම් ගල් ගහන්න පුළුවන් කියලා මිනිස්සුන්ට ගහන්න. විශාල කරදරයක් වුණානේ මේක. හරි. එහෙම ගහලා තමයි මේ රට කෙලවගෙන තියෙන්නේ. ඒ නිසා බොහොම සතුටුයි මේ වෝට්ස් තව ගන්න ඕනේ. ඇත්තටම ඔබතුමා ගත්තෙන් කීපෙන් මෙයාට දෙන්න ඕනේ. හරි. මොකද මෙයා ඔබතුමාලා එච්චර දක්ෂ මාධ්‍යද මිනිසුන්ව සහ සමාජ මත ඔබතුමා උපහාසයෙන් කතා කරන්නේ නැහැ. උපහාස ගන්න ඕන මටත් උපහාස ගන්න අපි ඔබට උපහාස කළේ නැහැ කිසිමක්. ඔබ තමයි පටන් ගත්තේ. අපි කිසිම උපහාසයක් කළේ නැහැ. ඔබ පටන් ගත්තේ. මගේ ප්‍රශ්නයක් මම ඉදිරිපත් කළේ. අනිත් එක අපි ඔබතුමා ඉදිරිපත් කරේ ප්‍රශ්නේ කොහමද? ප්‍රශ්න ඉදිරිපත් කරේ දැන් දෙවට පාරක් ඔබතුමා ප්‍රශ්නේ ඉදිරිපත් කරේ කොහමද? ඒ ඉදිරිපත් කරේ දැන් දෙපාරක් කිව්වේ. ස්වයං අයිතිය ඉල්ලපු රජයක් වෙනම රාජ්‍යයක් පිහිටවන්න ඕන කරපු කතාවක් වගේ. මොන තරම් මම එහෙමද කිව්වේ? මම එහෙම හිතන්න පුළුවන්. කෙනෙක්ට හැංගියා හැකි කියලා කිව්වේ. කෙනෙක්ට හැංගියා හැකි කියලා කිව්වේ. ඒතර ඔබම කිව්වා. මම කතා කරලා ඉන්න කලින් ඔබ කිව්වා. ඔබ කිව්වා මගේ කතාව වෙන කෙනෙක්ට part of India කියන එක වෙන කෙනෙක්ට හැංගියා හැකි. මම ඒකයි ඇහුවේ ප්‍රශ්නේ. මම ඒකයි ඇහුවේ ප්‍රශ්නේ. ඒතර ඔබට උත්තර දෙන්න. ඔබතුමාට මම කියන්න. ඔබතුමාට මම අයත් කියන්න. ඔබතුමා ඔය කියන කෑල්ලම තමයි හෙට දවසේදී වෙන විදිහකට කපන්නේ. මේ අහගෙන ඉන්න අය ඔක්කොම ෂෙයා කරන්න මේක. හැකිතාක් ෂෙයා කරන්න.